නැත්නම් අර බොක්ස් එකකට දානවා නම් බොක්ස් එකට දාලාම කරන්න. මොකද මේක අයිසින් එක දාලා කප් එකට දානවා දෙවි ලේසි එක්ක මේකටම දාලා කරන්න. නැත්නම් බොක්ස් එකකට දාලා කරන්න. මේක මැද්දක් කියලා එකක් තියෙනවානේ. මෙතනනේ මැද්ද. ඔය මැද්දට තියන්න නොසල් එක. හොඳ නොසල් එක තියලා ඔබන්න ඕන. අන්න බලාගෙන හොඳට මෙහෙම එපුවා. ඔබන ගමන් චුට්ටක් උස්සලා නොසල් එක උස්සලා ගෙලිය. දැක්ක. මේ ඔක්කොම ගොල්ලට කරෝනා පුතේ. මේ කරන්නේ 1M එකකින් 2D එකකින් කරේ කිය. මෙහෙම මැද්දට තියලා මෙහෙම අදිල්ලා යන්නේ මෙහෙම තියලා ඔබන්න. ඔබලා මැද්ද මල අරගෙන මෙහෙම චුට්ටක් අදට ඔබාගෙන යන්න. මෙහෙම එක වටයක් ගියාම ඇති වට දෙක තුන ගියාම රෝස් මලේ ෂේප් එක යනවා. තේරුණාද? ඕක තමයි. මොන මේකල ස්ප්‍රින්කල්ස් දාලා දුන්නේ නැකි මොන හරි මට අරකට බෝල ටිකක් ගේන්න. මේක තමයි කප් කේක් දෙක. හරිද? මේකට පෙරෙන් කියලා මම හිතන්නේ. කප් කේක් එකට නම් ලයිට් කලර් එක මේක ලයිට් කලර් එක මදි ජා කේක් එකට. මේක හොඳට පොඩි කරගන්න. හැන්දකින් හරි ග්ලව්ස් එකක් හරි දාලා ඔයගොල්ලොන්ට කේක් කිලෝ එක කරනවා නම් කිලෝ එක මේව කරලා මේ වගේ හොඳට කුඩු හදාගන්න. මම ගාව තියෙන්නේ රෝස් පාට් එකයි චොක්ලට් එකයි මේ අර මෙහෙම අච්චු තියලා මේක කපලා ඒක මේ කපලා රවුමක් කපලා බැස්සුව එකේ. එතකොට ඒක පිරිමැස්මක් නෑ පුතේ. කිලෝ එකේ කේක් එක මේක කරලා රවුම් කපනවා. රවුම් කපලා මේක. එක්ස්පයර් එකක් දන්නේ. කඩාරි එක්ස්පයර් එකක් මම නෑ. පහල හිට දෙන්නේ නේද? හොඳයි. ඊට මේක කප් කේක් එකක් ඒ කප් කේක් එක සම්පූර්ණයෙන්ම දාන්න පුතේ ඇතුළට. පොඩි හැන්දක් වගේ. මගේ නේ. ඔය ගන්න. ඔව් සෝදා ඇති. අයිතිද? අයිතිද කපලා දෙන්න. මේක කරලා මේක හොඳට ටිකක් පද කරගන්න. ඔක තීදි කනුවටක් කියලා එකක් ඇති නේද? දැන් මේකට ඕන නම් ඔයගොල්ලන්ට sugar syrup කියලා හදනවා අපිට අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. සීනි වතුරයි කුරුදු පොතු කෑල්ලකුයි දාලා ලිපේ තියලා ඒක සිරප් එකක් වගේ හදාගන්න. sugar syrup කියලා. ඕන නම් අපිට ඒකෙන් ටිකක් දැම්ම ඇති. ඒ පැන්දා මදි කියලා හිතන අයට. ඊගොල්ලෝ අපි මේකෙන්ම මේ අයිනෙන් පටන් ගන්න. අයිනකින් පටන් අරන් ටිකක් ලොකු නලක් ගියා. එහෙම. දැක්ක. ඊගොල්ලෝ අනිත් එකක් කරා. අපිට මේක යන්න පුළුවන් බ්‍රයිට්ස්මේඩ් ලයි කලර්ස් වලට. මේකේ කියන මොකක්ද? ජාකේ. කිව්වනේ. හා? කිව්වනේ. ජාකේ. ජාකේ එක හදන්න පුළුවන් කේක් මොනවද? බටර් කේක් එක පුළුවන්. චොක්ලට් කේක් පුළුවන්. රෙඩ් වෙල්වෙට් එක පුළුවන්. කෆි කේක් එක පුළුවන්. රිබන් කේක් පුළුවන්. ඔක හොඳට ඔලුවට දාගන්න ඔක ප්‍රශ්නයක්. එක්සෑම් එකට ප්‍රශ්නයක්. තන්ටනින් නිවන් දැක්ක ගිය සැරේ ගෲප් එකේ රිබන්. මේ තමයි. එච්චරනේ මමනේ පේපර් එක බලන්නේ. කේක් වර්ග මොකක් හරි පහ. නේ? දැක්කද අපිට කේක් දෙකයි ගියේ. දැක්කද? කප් කේක් දෙකයි. ග්‍රෑම් 60යි නේ ටීචර්. හා 60ක් වෙන්නේ නැහැ 28ක් විසි. તો රයිස් එක දෙනවා. ඊගාවට මේකේ
අර ලස්සනට ඒ දැන් වගේ රෝස මලක් දාන්න. ඉතින් මේකට අපිට පුළුවන් කජු කෑල්ලක් ගහන්න පුළුවන්, පොඩි චීස් ගෙඩියක් තියන්න පුළුවන්. හරි ඒ වගේ කරසන්න පුළුවන්. දවස් කීයක් තියන්න පුළුවන්ද? බඩට දවස් 6ක් විතර තියෙනවා. මේකේ මොකද දාන්නේ නේද? මේක මම මොනවද සිරප්පක්වත් දැම්මේ. ඔක ගන්න. හැන්දෙලි හැන්ද? ලීනද? මේ හැන්ද මේ අනේ හැන්ද මීට දිගේ වෙයි. මීට දිගේ වෙයි. මේ කන්න ගන්න පුතේ. දෙපැයි හුවා. විසෝවේ කප් කේක් 25ක් විතර හදන්න කිව්වොත් එතකොට මේ කප් කේක්ස් වෙන වෙනම කුඩු කරගෙනද මොකද පුතේ? දාන්නේ? දැන් ඔය වගේ චා කේක් 25ක් විතර හදන්න ඕඩර් එකක් ආවා. ඔව්. එතකොට කප් කේක්ස් වෙන වෙනම අපිට එහෙමත් පුළුවන්. නැත්තම් කිලෝ එකකින් පුළුවන් ජා කේක්ස් 12යිනේ. ආ එතකොට අපිට කේක් එකක් හදන්න. එතකොට අපිට ඔය එතකොට ගණන් හදා ගන්න පුතේ. අපිට කිලෝ ජා කේක් 25ක් නම් කිලෝ දෙකක් අත් එපා එතකොට. ලේසිම ක්‍රමේ තමයි මේ කප් කේක් හදලා ගන්න එක. ඒක දන්නවනේ කප්ස් දෙකයි කියලා යන්නේ. ඔය දැන් අරගෙන හැදුවම හිතේ හැටියට තව ටිකක් වැඩිපුර මෙහෙම කරලා දාන්න ගියාම වැඩි වෙනවා. ඔය එකක් තියෙනවා. මේක